අද කියන්න යන්නේ දෙවනිනිම සීසන් 2 ඉවර වෙන විදිහ සහ සීසන් 3 ගැන. දෙවනිනිම සීසන් 1 එකේ සමාල්ක මහන වුණ ඇත්තම හේතුවත් වීඩියෝ එක ඉවර වෙද්දී ඔයාට තේරෙයි. ඉතින් මේක ටිකක් සංකීර්ණ කතාවක්. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවම ඔයාට මේ කියන කතාව තේරුම් ගියා කියන්නේ ඔයා බුද්ධිමත් කෙනෙක්. මම එහෙම කියන්නේ හේතුවක් තියෙනවා. මොකද දෙවනිනිම කියන්නේ එලියෙන් පේනවට වඩා ගැඹුරු කතාවක් තියෙන ටෙලිඩ්‍රාමා එකක්. දෙවනිනිම මෙච්චර එපිසෝඩ් ගානක් ඇදගෙන යන්නත් හේතුවක් කලා තියෙනවා ඒක. මොකද මේ වගේ සංකීර්ණ ස්ටෝරියක් එපිසෝඩ් 100කින් 200කින් හැමෝටම තේරුම් කරවන්න අමාරු. ඒ නිසා තමා එපිසෝඩ් ගොඩක් හදලා අන්තිමට හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න හිමීට කතාව අරන් යන්න. ඉතින් ඒ වගේ ගැඹුරු සංකීර්ණ කතාවක් මේ වගේ විනාඩි 5-10ක වීඩියෝකින් තේරුම් ගන්න හැමෝටම බැරි වෙයි. හරි, අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. බෑග්‍රවුන්් එකට දාන්න වීඩියෝ ගන්න ඇති හින්දා ගේම් ප්ලේ එකක් දාන්නම්. හරිද? මම මුලින්ම කිව්වනේ දෙවනිනිමේ ගැඹුරු සංකීර්ණ කතාවක් හැංගිලා තියෙනවා කියලා. ඉතින් දෙවනිනිම පුරාම විවිධ සංකේත වලින් අපිට මේ හැංගිච්ච කතාව ගැන කියන්න උත්සාහ කරලා තියෙනවා. දෙවනිනිමේ අපිට පෙන්නපු විදිහට අනුහාස්ගේ පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් කවුද? ඒ තමයි සමල්කා. සමල්කාට මොකද වුනේ? සමල්කා මහණ වුණා. ඊළඟට අනුහාස්ගේ දෙවනි ගර්ල්ෆ්‍රෙන්ඩ් ආක්ෂා. ආක්ෂාට මොකද වුනේ? ආක්ෂා මැරුණා. මේ දෙකේ ඔයගොල්ලන්ට පේනවද සම්බන්ධය? මම පැහැදිලි කරන්න. සතර පෙර නිමිති ගැන අහලා තියෙනවනේ. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. ඔය ටික අග ඉඳන් මුලට කියවුවොත් පැවිදිරුවක්, මලමිනියක්, ලෙඩෙක්, මහල්ලෙක්. ඉතින් ඔන්න ඔය විදියට සතර පෙර නිමිති ටික අග ඉඳන් මුලට කියවුවාම අපිට අනුහස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලාට වෙන දේවල් ටික බලා ගන්න පුළුවන්. පළවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් සමල්කා පැවිදිරුවක්. දෙවනි ගර්ල්ෆ්‍රෙන්ඩ් ආක්ෂා මලමිනියක්. එහෙනම් අනුහස්ගේ දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ්, ඒ කියන්නේ තුන්වෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් සමාධි ලෙඩෙක් වෙන්න ඕන. ඊළඟට හතරවෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් මහල්ලෙක් වෙන්න ඕන. එකපාරටම නිකන් විකාරයක් වගේ පේනවා. සම්පූර්ණ කතාවම ඇහුවාම ටික ටික පටලැවිල්ල ලිහි. කතාව පටන් ගන්න කලින් විශේෂ දේවල් ටිකක් තියෙනවා දෙවනිනිම බලපු නොබලපු දෙගොල්ලන්ටම මතක් කරන්න. ඒ තමයි සමල්කයි ආක්ෂයි කියන්නේ සහෝදරයෝ. ඒ දෙන්නගේ අම්මට මානසික රෝගයක් තියෙනවා. ඒ දෙන්නගේ තාත්තා නැහැ. ඔන්න ඔය ටික මේ කතාවේ ගොඩක් වැදගත් කරුණු ටික. අපි කතා කරගෙන ඉස්සරහට යද්දී ඒක ඔයාලට තේරෙයි. හරි, මෙහෙමයි ඕක සිද්ධ වෙන්නේ. සමල්කා මහණ වුණා. ආක්ෂා මැරුණා. දැන් අනුහස්ට ඉන්නේ තුන්වෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒ කියන්නේ සමාධි. ඉතින් මේ තියරි එකට අනුව සමාධි ලෙඩෙක් වෙන්න ඕන. සීසන් 2 එක ඉවර වෙනකොට මේක සිද්ධ වෙයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් සමාධියට හැදෙන මේ ලෙඩේ කොච්චර බෙහෙත් කරත් සනීප කරන්න බැරි වෙනවා. අනුහස් මානසිකව වැටෙනවා. අනුහස් දැන් කොණ්ඩේ රැවුල් වවාගෙන පිස්සෙක් වගේ තමයි ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ තව ටෙලිඩ්‍රාමා එකක් තියෙනවා සංගීතය කියලා. ඉතින් මේ දෙවනිනිමයි සංගීතය දෙකම තියෙන්නේ එකම යුනිවර්ස් එකක එකම ටයිම් ලයින් එක. දෙවනිනිමේ සංගීතයේ ක්‍රොස්ஓවර් එපිසෝඩ් එහෙමත් ගොඩක් තිබිලා තියෙනවනේ. ඔය දෙවනිනිමේ තියෙන ගොඩක් පාටි වලට ෆන්ක්ෂන් වලට එහෙම සින්දු කියන්නේ සංගීතේ මහීලාගේ බෑන්ඩ් එක. ඉතින් සංගීත බලපු අය දන්නවා ඇති මහීගේ වොයිස් එකට අවුලක් ගිහින් මහී ඈත ගමකට ගිහින් වෙද මහත්තයෙක් හම්බෙලා සිංහල බෙහෙත් කරනවා. ඉතින් කොමාරි අනුහස්ටත් මේ වෙද මහත්තයා ගැන ආරංචි වෙනවා. ඊට පස්සේ අනුහස් සමාධිවත් එක්ක කරගෙන යනවා මේ වෙද මහත්තයා ගාවට. ඔතනදී ඔය වෙද මහත්තයා අනුහස්ට බෙහෙත් පැලෑටි වගේක් හොයන් ඉන්න කියනවා. අනුහස් කැලේට යනවා. අනුහස් කැලේ පුරාම හොයලා වෙද මහත්තයා කිව්ව බෙහෙත් පැලෑටි ටික හොයාගන්න. ඒත් එක බෙහෙත් පැලෑටියක් හොයාගන්න බැරි වෙනවා. මේවා ටිකක් දුර්ලභ පැලෑටි වර්ගයක්. දන්නවනේ අනුහස් කියන්නේ ලේසියෙන් පටන් ගත්ත වැඩක් ඉවරයක් කරන්න නැතුව අතහැරලා දාන චරිතයක් නෙමෙයි. අනුහස් මේ බෙහෙත් පැලෑටි හොයාගෙන කැලෑව ඇතුළටම යනවා. ඔහොම යද්දි කැලෑව ඇතුලේ තියෙනවා ගල් ගුහාව. අනුහස් යනවා ඔය ගල් ගුහාව ඇතුළට. ඒ ගල් ගුහාව ඇතුලේ අනුහස් හොයපු බෙහෙත් පැලෑටිය තියෙනවා. අනුහස් බෙහෙත් පැලෑටි ටිකක් අරගෙන කැලෑවෙන් එළියට එනවා. ඒත් හැමදේම ගොඩක් වෙනස් වෙලා. අනුහස් කැලෑව ඇතුළට යද්දි ගමේ තිබ්බ ගෙවල් නෙමෙයි දැන් තියෙන්නේ. අනුහස්ට කිසි දෙයක් හිතාගන්න බැරි වෙනවා. අනුහස් යනවා ගමේ කෝපි කඩේට. කෝපි කඩේ දෙන්නෙක් දෙවැත්තේ දාන් අදිනවා. ගැටව කතාබහට කඩේලි පැත්තේ රංචු ගහනවා. අනුහස් කඩේට ගිහින් බංකුවකින් වාඩි වෙනවා. එතකොට අනුහස් දකිනවා මේසි උඩ තියෙන පත්තරේ. පත්තරේ දිනේ දැක්කහම අනුහස්ට දෙලෝ රත් වෙනවා. පත්තරේ 1975 එකක්. අනුහස් කියන්නේ මීටරයක්නේ. ඉතින් අනුහස්ට වෙලා තියෙන දේ තේරුම් යනවා. අනුහස් කාලය හරහා අවුරුදු 50ක් අතීතයට ඇවිල්ලා. කැලේ ඇතුලේ තිබ්බ ගල් ගුහාව ඇතුලේ කාලා දොරටුවක් තිබිලා තියෙනවා කියන එක අනුහස්ට තේරුම් වෙනවා. ඉතින් අනුහස් ආපහු කැලේ ඇතුලට දුවගෙන යනවා. ඒත් ගල් ගුහාවේ ගල් දොර වැහිලා. අනුහස් කොච්චර උත්සාහ කරත් දොර අරගන්න බෑ. අනුහස් 1975 හිර වෙනවා.
අනුහස් ආපහු කැලෙන් එලියට එද්දී අනුහස්ට හම්බෙනවා තරුණ ගෑනු ළමෙක්. මේ ගෑනු ළමයා අනුහස්ගෙන් විස්තර අහද්දී අනුහස් කියනවා අනුහස්ට මොකුත් මතක නැහැ කැලේ අතරමං වුණා කියලා. මොකද කාලය හරහා ගියා කියලා කිව්වොත් පිස්සෙක් කියලා හිතනවනේ. ඉතින් කොහොම හරි මේ ගෑනු ළමයා අනුහස්ට උදව් කරනවා. මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධතාවයකුත් ඇති වෙනවා. අනුහස් ඒ ගෑනු ළමයාව විවාහ කරගන්නවා. ඒ කවුරු කියලාද හිතන්නේ? ඒ තමයි සමල්කගේ ආක්ෂගේ ආච්චි. ඒ කියන්නේ සමල්කගේ ආක්ෂගේ අම්මගේ අම්මා. ඒ කියන්නේ අනුහස් තමයි සමල්කගේ ආක්ෂගේ සීයා. ඉතින් ඊට පස්සේ අර ගල්ගුහාව තිබ්බ කැලෑව අධ්‍යාරක්ෂිත කලාපයක් කරපු නිසා අනුහස්ට ඒ පැත්තට යන්න වෙන්නෙත් නැහැ. කොහොම හරි ඕම කාලයක් ගිහින් ඒ කැලෑවට ආයි යන්න පුළුවන් වුණාට පස්සේ අනුහස් ඩයිනමයිට් ටිකකුත් අරගෙන ගිහින් ගල්ගුහාවේ දොර පුපුරවලා ගල්ගුහාවස්සට යනවා. අනුහස් ටෝනි ආපහු 2025ට ඇවිල්ලා සමාධිව සනීප කරන්න අර බෙහෙත් පැලෑටිය දෙන්න. ඒත් අනුහස් ඒ පාරේ එන්නේ 2025ට නෙමෙයි 2045ට. ඒ වෙද්දි ලංකාව දියුණු රටක් වෙලා. සෝෂල් මීඩියා පැකේජ් වලට ස්පීඩ් ලිමිට් කරන්නේ නැහැ. ලංකාවට PayPal උත් දීලා බිට්කොයින් වලින් ගනුදෙනු කරන හින්දා කඩෙන් බඩු ගත්තාම ඉතුරු රුපියල් 5ට ටොෆී දෙන්නේ නැහැ. කොහොම හරි ඒ වෙද්දි අනුහස් 1975 දී කසාද බැඳපු ගෑනු ළමයා. ඒ කියන්නේ අනුහස්ගේ 4 වෙනි ගර්ල්ෆ්‍රෙන්ඩ් හොඳටම වයසට ගිහින් ඒ කියන්නේ මහල්ලෙක් වෙලා. ඉතින් අනුහස් ආපහු යනවා ගල්ගුහාවට. ඒත් එතෙන්දී අනුහස්ගේ ඇඟට ගලක් වැටිලා අනුහස් මැරෙනවා. මතකනේ 1975 දී අනුහස් කසාද බැඳා. ඉතින් ඒ කසාද බැඳපු තරුණියට දුවෙක් ලැබෙනවා. මේ දුව තරුණවියට පත් වෙලා විවාහ වුණාම තමයි සමල්කයි ආක්ෂයි ලැබෙන්නේ. ඉතින් මේ සමල්කගේ ආක්ෂගේ අම්මට පස්සේ කාලෙක අනුහස්ගේ ඒ කියන්නේ එයාගේ තාත්තගේ 1975 දී ලියපු ඩයරියක් හම්බෙනවා. මේකේ තියෙනවා අනුහස් කාලය හරහා ආපු විදිය. මේක කියවලා තමයි එයාගේ මොලේ අවුල් වෙලා මානසික රෝගයක් හැදෙන්නේ. ඉතින් ඔන්නෝක නිසා තමයි දෙවෙනි නිමේ සීසන් 1 එකේදී සමල්කගේ ආක්ෂගේ අම්මා මානසික රෝහලක ඉන්නේ. ඉතින් 2017 දී විතර සමල්ක අනුහස් එක්ක යාළු වෙනවනේ. එතකොට සමල්ක දන්නේ මේ ඉන්නේ සමල්කගේ සීයා කියලා. අනුහස් ඒ ගැන දන්නෙත් නැහැ. මොකද අනුහස් කාලතරණය කරන්නේ 2025 දී විතරනේ. 2017 දී අනුහස් ඒ ගැන මොකුත් දන්නේ නැහැ. කොහොම හරි පස්සේ කාලේ කර සමල්කගේ අම්මා ළඟ තිබුණු අනුහස් 1975 දී ලියපු ඩයරිය සමල්කටත් හම්බෙනවා. සමල්කට හිතාගන්න බැරි වෙනවා කරන දෙයක් ගැන. මුලින්ම සමල්කට හිතෙනවා මේක අනුහස්ට කියන්න. හැබැයි එහෙම කියලා අනුහස් කාලය හරහා 1975ට යන එක නැවතුනොත් අනුහස්ට සමල්කගේ ආච්චිව මුණ ගැහෙන්නේ නැහැ. එතකොට සමල්කගේ අම්මා ඉපදෙන්නෙත් නැහැ. ඒ කියන්නේ සමල්කයි ආක්ෂා ඉපදෙන්නෙත් නැහැ. ඒ නිසා සමල්ක මේක අනුහස්ට කියන්න නැතුව ඉන්න තීරණය කරනවා. හැබැයි සමල්කට අනුහස් එක්ක දිගටම සම්බන්ධය තියාගෙන යන්නත් බෑ. මොකද අනුහස් කියන්නේ සමල්කගේ සීයානේ. ඉතින් සමල්ක මහාන වෙනවා. ඊට පස්සේ අනුහස් ආක්ෂ එක්ක යාළු වෙනවා. ආක්ෂ මැරෙනවා. ඊළඟට අනුහස් සමාධි එක්ක යාළු වෙනවා. සමාධි ලෙඩ වෙනවා. අනුහස් සමාධියට සිංහල බෙහෙත් කරන්න බෙහෙත් පැලෑටි හොයන්න කැලේට ගිහින් ගල් ගුහාවක් අසර ගිහින් කාලය හරහා 1975ට යනවා. ඔය විදිහට ඉතින් මේ සිද්ධිය නැවත නැවත සිද්ධ වෙනවා. ඉතින් ඕක තමයි කතාව. දෙවනිනම සීසන් 3 එකේදී බොහෝ දුරට අනුහස්ගේ 1975 ආදර කතාව අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මම වීඩියෝ එක පටන් ගද්දි කිව්වනේ මේක ඉවර වෙනකම් බැලුවම කතාව තේරුණොත් ඔයා බුද්ධිමත් කෙනෙක් කියලා. මම මේක බොරුවට කිව්වේ. කට්ටිය වීඩියෝ එක ඉවර වෙනකම් තියාගන්න ඕනේ හින්දා. ඒව මේක තේරුම් ගියා කියලා ඔයා බුද්ධිමත් කෙනෙක් වෙන්නේ නැහැ එහෙම ඉතින්. කොහොම හරි ඉතින් වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye take care.